හිරිපත වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. මම අද කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. පේෂල මේ වෙනකොට මතකයේ අමතක වුණ එකෙන් ප්‍රයෝජන අරගෙන ආත්මය අයිති කරගන්න හදනවා. හැබැයි කෝරගේ පෙම්වතිය වෙලා ඉන්න නිරාෂා තිදස් කොච්චර ආත්ම ගැන හිතනවද කියලා දන්නවා. අන්න ඒකත් එක්ක දරුවෝ සහ තිදස්ව නැවත වතාවක් එකතු කරන්න ඕන හින්දම වෛද්‍යවරයව මුණ ගැස්සුවොත් මොන වගේ දේවල් ටිකක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි අද ඒ ගැන මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කළ යුතුමයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් එකතු කරගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියලයි මං ඔයාට මේ මොහොතේදී මතක් කරන්නේ. ඇත්තටම ඉදිරි ගමන ගැන කතා කරන මේ අනුමානය හරිම උද්‍යෝගිමත් එකක්. හිරිපොද වැස්ස වැනි කතාවක ආත්ම සහ තිදස් අතර තියෙන ඒ ගැඹුරු බැඳීම පේෂලගේ කූටු උපක්‍රම නිසා බිඳී යන එක නතර වෙන්න නම් මම කියනවත් වගේ නිරාශාගේ මැදිහත් වීම ඉතාම වැදගත් වෙනවා. තීරණාත්මකයි. තිදස් සහ වෛද්‍යවරයාගේ හමුවීම. තිදස් ආත්මගේ මුහුණට දක්වන අසීමිත කැමැත්ත නිසාම ඇය ඒ අවදානම ගන්න සූදානම් වුණා. දැන් ඇයට මතකයේ අහිමි වී ඇති මොහොතක නිරාශා හරහා තිදස් වෛද්‍යවරයාව මුණ ගැහුණොතින් ආත්මමය සැත්කමට පෙළඹුණේ තිදස් වෙනුවෙන් බවට තියෙන වෛද්‍ය සාක්ෂි තිදස්ට දැනගන්න ලැබේවි. ඒ හරහා තිදස් තුළ තියෙන වැරදි වැටහීම සහ සැකය දුරු වෙලා ඇය කෙරෙහි තියෙන ආදරය සහ ගෞරවය තවත් වැඩි වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. පේෂල උත්සාහ කරන්නේ ආත්මගේ මතකයේ නැතිවීම අවස්ථාවක් කරගෙන ඇයව තමන් සතු කරගන්නයි. නමුත් තිදස් ඇත්ත දැනගත්තොත් ඔහුට පුළුවන් ආත්මිට ඇගේ අතීතය සහ ඔවුන් අතර තිබුණු සම්බන්ධය ගැන මතක් කරලා දෙන්න. වෛද්‍ය වාර්තා සහ නිරාශාගේ සහයෝගය ඇතිව පේෂල කියන්නේ වාංචනිකයෙක් බව ආත්මිට තේරුම් කරලා දෙන්න. තිදස්ට ලොකු ශක්තියක් ලැබෙනවා. මතකය නැවත ගොඩනැගීම. බොහෝ විට මෙවැනි කතාවල මතකය නැවතෙන්නේ තමන් වඩාත්ම ආදරය කරන කෙනාගේ ඇසුර හෝ ඔහු කළ කැපකිරීම් දැනගැනීමෙන් පසුවයි. තිදස් වෛද්‍යවරයාගෙන් ඇත්ත දැනගෙන ආත්ම වෙනුවෙන් පෙනී සිටිනකොට ආත්මගේ යටිසිතේ තියෙන මතකය අවදි වෙන්න එය ලොකු රුකුලක් වේවි කියලයි ඔන්න අපිට කියන්න පුළුවන්. ඇත්තටම මගේ නිගමනය ඇත්තටම කතාවේ සාධාරණත්වය ඉෂ්ට වෙන්න තියෙන හොඳම මාවතක්.